Hi guys, ඔන්න ඉතින් අද මං අලුත් vlog එකක් අරන් එන්න හිතුවා. මගේ teaching life එකේ මගේ busy දවස් 3ක් spend කරන විදිය ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් උදේම නැගිටලා අපි මේ ඉස්කෝලේට යන ගමන් ඉස්කෝලේට ගියාට පස්සේ නම් මගේ ගාව වීඩියෝ ක්ලිප්ස් නැහැ. මොකද අපි ෆෝන් යූස් කරන්නේ නැහැ. ඉතින් ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ මට ක්ලාස් කරන්න තියෙනවා. ඒ කියන්නේ private classes. ඒ කියන්නේ ඉස්කෝලේ weekdays හැම දවසකම ඉස්කෝලේ යනවා, ගෙදර එනවා, private class කරනවා. ඒක තමයි මගේ routine එක. මේ තියෙන්නේ Saturday class එකක්. ඒ කියන්නේ Saturday Sunday කියන full day එක මගේ busy දවස් දෙක. ඒ දවස් දෙකේ මට පැය දෙකෙන් දෙකට ක්ලාස් තියෙනවා. ඉතින් ඒ අතරේ චූටි පැය දෙකක් වගේ මට ෆ්‍රී හම්බෙනවා. සමහර දවස්වල ඒක ගොඩාක් හවස, සමහර දවස්වලට මැදදී මට හම්බෙනවා. ඉතින් හැමදාම මහන්සි වෙලා වැඩ කරන මට මගෙන් gift එකක් නොදීම බෑනේ. ඉතින් මං අද මේ චූටි වෙලාව හම්බුන එකකින් මං ගියා මට gift එකක් ගන්න ස්පා සලෝන් එකට. ස්පා සලෝන් එක මේ කිරිබත්ගොඩ branch එක. ස්පා සලෝන් එකට ගිහින් මම පැකේජ් එකක් තමයි ගත්තේ. ඒ ගැනත් මං විස්තර කියන්නම්. ඊට පස්සේ මම මට ගත්ත gift එකක් අරගෙනවා. අපි තව තැනකට ගියා අංකල් කිම් එකට. කිරිබත්ගොඩ අංකල් කිම් එකට ගියා රාමෙන් එකක් try කරලා බලන්න. ඉතින් එතනටත් ගිහිල්ලා ගොඩාක් අපි රාමෙන් දෙකක් try කරා. එකක් cheese, එකක් chicken chili එකක්. කොහොම හරි අය දෙකත් ඒකේ මං ආසප දේ තමයි එවලෙම cook කරගෙන එවලෙම ගන්න තියෙන එක. මම නම දන්නේ නැහැ මේකේ. sausages ඒ වගේම drumlings. ඔව් මං හිතන්නේ ඒක තමයි නම. මාසප දේ මෙතනම cook කරගෙන මෙතනම කන්න තියෙන public. ඉතින් මං හරි ආසයි ඒකට. තනියම ගෙදරට වෙලා උයාගෙන කනවට වැඩිය ඒක හරිම ලොකු experience එකක්. ඉතින් මේ වගේ අපි රාමෙන් එක හදාගත්ත. කොහොම හරි මෙතන හරිම reasonable price එකක් තිබ්බේ. අපි දෙන්නටම ගියේ රුපියල් 3000 ගාණක්. ඉතින් ඒකට හොඳට බඩ පිරෙන්න තිබුණා. ඉතින් මට මේ අද දවස ගොඩාක් busy දවසක්. ඒ කියන්නේ මට උදේ ක්ලාස් තියෙනවා, හවසත් ක්ලාස් තියෙනවා. එක ක්ලාස් එකක් චුට්ටක් මට ෆ්‍රී එකක් හම්බුන නිසා තමයි මම මේ ආවේ. ඉතින් ඒ වගේ වැඩ කළා මේ වගේ මං ආස දෙයක් කරන්න ලැබෙන එක මං හරිම ආසයි. මං හරිම සතුටින් තමයි මේ දවස් ස්පෙන්ඩ් කරේ. ඉතින් මං ඒක මේ වගේ vlog එකකින් ගේන්නේ මටත් මෙමරි එකක් ඉතුරු කරගන්න. මම ඇත්තටම week days වල හැමදාම ක්ලාස් කරනවා. ඒ කියන්නේ මම ස්කූල් ගිහින් යනවා. ඊළඟට ස්කූල් ගිහින් ඉවර වෙලා ඇවිල්ලා හැමදාම හවසට ප්‍රයිවට් ක්ලාස් කරනවා. ඒ වගේම Saturday Sunday කියන්නේ full day ක්ලාස් කරන දවස් දෙකක්. ඉතින් මගේ teaching journey එකත් ඒ විදිහට ඒ පැත්තෙන් යනවා. ඒ ගැනත් වැඩි විස්තර බෙදා ගන්න මම ඉස්සරහට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ මම අංකල් කිම් එකටත් ගිහින් ආවට පස්සේ මට තව ක්ලාස් එකක් දුන්නා. ඊටත් පස්සේ තමයි මට මං ගත්ත gift එක open කරන්න හම්බුනේ. ඉතින් මේකේ ස්මෙල් එක නම් ගොඩාක් සුවඳයි. මම මේක කලින් යූස් කරලා නැහැ. ඉතින් මේ තියෙන්නේ ඒකට හම්බුන දේවල් hand cream එක. එතකොට මේක body lotion එකක්. මේක perfume එක මට මේක මොකක්ද කියලා මන් දන්නේ. cologne වගේ තමයි මට ස්මෙල් උනේ. මේක soap එක. එතකොට මේ තියෙන box එකේ ඉතින් ඔයාලට මේක ගද්දී